හරි. අපි දැන් මේ 2014 ගාන කලින් බැලුවානේ. දැන් බලමු 2015 ගාන. හරිද? එතකොට මේ දැන් 2014 ගානත් ගාන පොඩ්ඩක් ටිකක් ලොකුවට තිබ්බනේ. හරිද? මේකෙත් අපිට මේ ගාන ටික විශාල විදියට තියෙනවා. හැබැයි ලොකු අමාරු ගානක් නෙමෙයි ආ. 2014 ගාන ටිකක් ළඟින් යන ගානක්. හරිද? දැන් මෙහෙමයි තියෙන්නේ. ගාන ටිකක් ලොකුවට තියෙනවා. එම තියෙන නිපුණතා සංදර්ශන තරගයක විනිසුරුවන් ලෙස කටයුතු කිරීම සඳහා සාමාජිකාවන් 4 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පිහිටුවා ගත යුතුව ඇත. හරිද? ඒතර 4 දෙනෙකුගෙන් සමන්විත මේ කමිටුවක් තමයි පිහිටුව ගන්න ඕන. මෙම විනිසුරු මඩුල්ල තෝරා ගත යුතුව ඇත්තේ ක්‍රීඩිකාවන් 3යි, ක්‍රීඩකයන් 2 දෙනයි, ගායිකාවන් 6 දෙනයි, ගායකයින් 5 දෙනයි, නිලියන් 2 දෙනෙකු හා නළුවන් 4 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්. ඒකට ගොඩාක් තියෙනවා. ලොකු විස්තරයක් තියෙනවා ගානේ. ඒ තත්ත්ව ගොඩක් තියෙනවා ගානේ. ප්‍රධාන විනිසුරු නැවත කොන්දේසියක් කෙලිම ගානේ දාලා තියෙනවා. ප්‍රධාන විනිසුරු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක හෝ විය යුතුය. විනිසුරු මඩුල්ලේ අනෙක් දෙදෙනා තෝරාගත යුතු වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැර කණ්ඩායමේ ඉතිරි අයගෙන් නෑ. පහත් දැක්වෙන එක් අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පිහිටුවා ගත හැකි ආකාර ගන්න සොයන්න. දැන් මෙහෙමයි. ওই ගානේ මුලින්ම දත් ටික ලියා ගන්න ඕනේ. නැත්තම් මේක පැටලෙනවා. අපිට තියෙනවා මේකේ ක්‍රීඩිකාවන් 3යි ක්‍රීඩකයෝ 2යි. හරිද? ක්‍රීඩිකාවන් 3 දෙනයි ක්‍රීඩකයන් 2යි. හරිද? එතකොට මේකෙන් තමයි මේකෙන් තමයි අර ප්‍රධාන විනිසුරු තෝරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා මේ ඉතුරු කට්ටියගෙන් ගායිකාවන් 6යි ගායකයෝ 5යි. ගායිකාවන් 6යි. හරිද? ගායකයෝ 5යි. ගායකයෝ 5යි. ඔයගොල්ලෝ මේවා ලියනකොට පොත් පිටිනම් වලින් ලියන්න. ඊට පස්සේ අපිට තියෙනවා මේ ඊට පස්සේ අපිට තියෙනවා මේ ගායිකාවන් 6යි ගායකයෝ 5යි නිලියන් 2යි නළුවන් 4යි. නිලියන් 2යි නළුවන් කීයද මේ නළුවන් 4යි. හරිද? තව තියෙනවා. එච්චරනේ. 6 5 11 මෙතන මේ කට්ටිය 17ක් ඉන්නවා. මෙතන 17ක් ඉන්නවා. මේ ටිකේ මෙතන ඉන්නවා 5 දෙනෙක්. හරිද? හරි. ඊට පළවෙනි කොටස ඔන්න ඔය ටික අනිවාර්යයෙන් ලියා ගන්න. නැත්නම් මේක මේ ගාන බල හිටියොත් සෑහෙන වෙලා යනවා. මේ ටික අනිවාර්යයෙන් ලියන්න ඕන. එතකොට මේ අතරේ උඩ තියෙන ක්‍රීඩිකාවන් නේ. ක්‍රීඩිකාවන්. දැක්කනේ අර ක්‍රීඩිකාවන් කියලා ලියුමක් තියෙනවා ඒක පේන්නේ. ක්‍රීඩිකාවන්. හරිද? එතකොට පළවෙනි කොටසෙන් අපිට කියන්නේ අඩුතරමින් එක් ගායිකාවක හා එක් ගායකයෙකු මඩුල්ලට ඇතුළත් විය යුතුම නම්. එතකොට අඩු වශයෙන් ගායකයෙක් හෝ ගායිකාවක් මඩුල්ලට ඇතුළත් වෙන්න ඕන. හරිද? දැන් මෙහෙමයි. අපිට මේක මුලින්ම කියනවා නේද මේ ප්‍රධාන විනිසුරු ගන්න ඕන අපිට ක්‍රීඩකෙක් හා ක්‍රීඩිකාවක් කියලා. හරිද? ඒ කියන්නේ අනිවාර්යෙන් එක්කෙනෙක් තෝරගන්න ඕන මේකෙන්. ඉතුරු 3 දෙනා තමයි මේ ඔක්කොගෙම තෝරගන්න ඕන. හරිද? දැන් බලන්න මේක එක්කෙනෙක් කොහොමද තෝරගන්න ඕනේ? ඒක හරි. ඊට පස්සේ අපිට පුළුවන් අඩු වශයෙන් ගායකයෙක් හෝ ගායිකාවක් දෙන්න. එතන අවස්ථා කීයක් තියෙනවද? අපිට පුළුවන් ගායකයෝ එක්කෙනයි, ගායකයෝ එක්කෙනයි, ගායිකාවෝ එක්කෙනයි මේ කට්ටියගෙන් එක්කෙනෙක් තෝරගන්න. නැත්නම් අපිට ගායිකාවන් දෙන්නයි, ගායකයෝ එක්කෙනයි තෝරගන්න පුළුවන්. ඒතර මේකෙන් තෝරගන්න ඕනේ නැහැ. මේකෙන් දෙන්නයි, මේකෙන් එක්කෙනයි. නැත්නම් මේකෙන් එක්කෙනයි, මේකෙන් දෙන්නයි. ඒතර
ඒතර මේව තෝරගන්න ඕන නැහැ. ඒක අවස්ථා තුනක් තියෙනවා. හරිද? ඔය අවස්ථා තුන මම ලියනවා. පළවෙනි එක දැන් මුලින්ම අතනින් එක්කනේ තෝරගන්න ඕනේ. ඒ කියන්නේ 501යි. 501යි. තාම මෙහෙන් ලියමු මොකද මේක දිගට එන්නේ. හරිද? 5C1යි. මේ පළවෙනි කොටස. හරිද? 5C1යි. 5C1යි කියන්නේ අතන ප්‍රධාන විනිසුරු තෝරගන්න එක. ඊට පස්සේ මම ගායිකාවයි ගායකයෝ එක්කෙනා ගානේ අරගෙන අරක එක්කෙනෙක් ගන්න. එතකොට එන්නේ කියන ගායකයෙක් තෝරගන්නකොට 6C1 වතාවක් ගායකයෝ තෝරගන්නකොට 5C1යි. වතාවක් දැන් තව ඉතුරු එක්කෙනෙකුත් තෝරගන්නවා. ඒ කියන්නේ කීයද? 6C1. හරිනේ. ඕකට එකතු කරන්න ඕන දැන් 5C1 කොහොමද ලියනවා? 5C කියන්නේ අරකින් කියන තෝරනවා. දැන් මම ගායිකාව දෙන්නෙක් ගන්නවා. ඒ කියන්නේ 6C2යි. 6C2යි. එතකොට ඉතුරු ගන්න තියෙන ගායකයෝ එක්කෙනයි. 5C1. ඔච්චර. 5C1. හරිනේ. සවස්තාවක් තියෙනවා. ධන 5C1. 5C1 කියන්නේ අතන ප්‍රධාන එක්කෙනා තෝරගන්න එක. දැන් කලින් අපි ගත්තේ ගායිකාවන් දෙන්නෙක්නේ. දැන් ගායිකාව එක්කෙනෙක් ගන්න. ඒ කියන්නේ 6C1 වතාවක් ගායකයෝ දෙන්නෙක් ගන්නවා. 5C2. ඔන්න ඔක තමයි උත්තරේ. හරිද? මේක සුළු කරලා බලන්න. මේ උත්තරේ කීයද වෙන්නේ? අර සුළු කරන ලොකු අමාරු නෑ. මම උත්තරේ ටක් ගාලා දානවා. උත්තරේ මම ලියාගත්ත කීයද තියෙන්නේ? ඒකේ උත්තරේ ඉන්නේ 1575ක් කියලා. හරිද? මේක උත්තරේ 1575. හරිනේ? දෙවෙනි එක අපිට කියන්නේ ප්‍රධාන විනිසුරු ඇතුළුව පිරිමි දෙදෙනෙකු හා ගැහැණු දෙදෙනෙකු මඩුල්ලේ සිටිය යුතුම නම්. ඒ කියන්නේ ගැහැණු දෙන්න පිරිමි දෙන්න ඉන්නවා. දැන් මෙහෙමයි. ගැහැණු දෙන්නෙක් කියනකොට අපි මුලින්ම ගැහැණු දෙන්නෙක් ගමු. පීඩිකාවෙන් එතකොට අපිට පීඩිකාවන් එක්කෙනානේ ගන්න පුළුවන්. මම පීඩිකාව ගත්තොත් ඉතුරු කට්ටියගෙන් කාන්තාවන් එක්කෙනායි පිරිමි දෙන්නයි ගන්න. පීඩකෙක් ගත්තොත් හරි වෙලෙසි. පීඩකෙක් ගත්තොත් කාන්තාවන් දෙන්නයි පිරිමි කට්ටිය එක්කෙනායි ගන්නවා. එතකොට මෙහෙමයි. මුලින්ම පීඩිකාවක් ගන්න කෙනෙක් කාන්තාවක්. ඒ කියන්නේ එතන 301යි. 301 වතාවක් දැන් පීඩිකාවක් නේ ගත්තේ. දැන් කාන්තාවන් කීයක් ඉන්නවද? මේ නෙලියෝ දෙන්නයි මේගොල්ලන් 8යි. 8යි කියන්නේ තව එක 8 එකයි ගන්න පුළුවන්. 8C1යි වතාවක් ඊට පස්සේ මේ පිරිමි කට්ටිය වань 5යි 4යි ගායක ගායක 9ක් ඉන්නවා. 9 දෙන්නෙම තෝරනවා. ඇයි දෙන්නෙක් තෝරන්නේ? තාන ඊට ක්‍රීඩකයෝ පිරිමි කට්ටිය එක්කෙනෙක් ගන්න. ඒ කියන්නේ 201යි. තව ගන්න පුළුවන් පිරිමි කට්ටිය එක්කෙනයි. කියන්නේ ගායකයෝ 5යි නළුවන් 4ක් ඉන්නවනේ. එහෙනම් 9යි 9C1යි. වතාවක් ඉතුරු කාන්තාවන් දෙන්නෙක්ම ගන්නවා. කාන්තාවන් කීයක් ඉන්නවා? ගායිකාවන් මේ 8යි ඉන්නවා. 8ෙන් දෙකක් තෝරනවා. 8C2. හරිනේ? මේකේ උත්තරේ ගන්න. සුදු කරලා ගන්න. මේකේ උත්තරේ එන්නේ මේක 1368යි. 1368. දැක්කම මේ ගාන එච්චර අමාරු නෑ. ගාන ලොකුවට තිබ්බට සාමාන්‍යයෙන් ඔය වගේ ලොකුවට හැල් තියෙන ගණන් මේ ගාන එච්චර අමාරු නෑ. හරිද? හරි ඊට පස්සේ අපිට තුන්වෙනි කොටසෙන් කියනවා ඊළඟ කොටසෙන් කියනවා ප්‍රධාන විනිසුරු ක්‍රීඩිකාවක විය යුතුම නම්. හරිද? ප්‍රධාන විනිසුරු ක්‍රීඩිකාවක් වෙන්නත් ඕන. වෙන්න විතරයි කියලා තියෙන්නේ. ප්‍රධාන විනිසුරු ක්‍රීඩිකාවක් වෙන්න ඕනේ. මේ අනිත් කන්ඩිෂන් එකකුත් නෑ. කොන්දස් ටික අයින්. ඒක ක්‍රීඩිකාවක් විතරක් වෙන්න කීයද? 3C1යි. දැන් ඉතුරු වලට කොන්දේසි මුකුත් නෑ. ඉතුරු කීයක් ඉන්නවද? 17න් කෙලින්ම තුනක් තියෙනවා එච්චර. 17න් තුනක් තියෙනවා. හරි. මේකේ උත්තරේ සුළු කරලා ගන්න. උත්තරේ එන්නේ කියන 2040යි. 2040. හරි. ඔච්චර. මේ ගාන අර ලොකුවට තිබ්බට මේ ගාන ලේසි. ඒ කියන්නේ දැන් අන්තිම අවුරුදු කිහිපෙම මේ ඔය වගේ ලොකුවට තියෙන ගණන් ආවේ. හැබැයි උත්තර
එච්චර අමාරු නෑ. අන්න හරි අපි බලමු ඊළඟ මේ ඊළඟ ගාන ඊළඟ වීඩියෝ එකෙන් බලමු